මට නම් මොකුත් මේ බැරුව හිටියේ මට බැරිම ඉඳලා තමයි මම ආවේ කෝස් එකට මට දැන් කියලා දීපුවත් හොඳට තේරෙනවා ඉස්සරහට කරගන්න තියෙන ආසාවත් වැඩි අනික දින ගානට වඩා වැඩිපුර දෙයක් කර කියනවා කියනවත් කරලා දෙනවා කියනවත් හොඳට තේරෙනවා මට නම් ප්‍රශ්නයක් නැහැ මම නම් මේක රෙකමන්ඩ් කරනවා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔයාට කොහොමද තත්ත්වය කියලා කියලා දෙන්න දේවල් තේරෙනවද අවුල් තැන් තියෙනවද මොකද තත්ත්වය ආගේ කොහොමද ඔයාට ෆීල් වෙන විදිය ඔයාට කොහොමද මට හැමදේම පැහැදිලි ලේසි තේරුණා කිසිම ගැටලුවක් නැහැ. සටිස්ෆයිඩ්ද කියලා දෙන විදිය වෙනස් කරන්න ඕන විදියක් තියෙනවද ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කියන්න පුළුවන්. නෑ නෑ ෆුල් සැටිස්. ෆුල් සැටිස්. හරි සංජීව. දහම්සි මොකද තත්ත්වය ආගේ? මටත් හොඳට තේරෙනවා සර් දැන් අවුලක් නැහැ සයිඩ් එක. ප්‍රශ්නයක් නෑ සර් හොඳයි මේ මට නම් තේරෙනවා හොඳට. ඒ වගේම ටීච් කරන විදියත් ඒ විදිහට උතරයි යන්න ඒ විදිය හොඳයි සර්. දිවිෂාන් ඔයාට කොහොමද උගන්වන විදිය කොහොමද මොකද්ද ඔයාගේ තත්ත්වය කොහොමද? සර් මට නම් ලෙක්චර් එකට වඩා තේරෙනවා ඉතින් සුපිරියටම. ඒ කියන්නේ අපි දැන් උගන්වන විදිය ඔයාට කොහොමද දැනෙන්නේ? කොහොමද උගන්වන විදිය හොඳයිද? ඔයාට ඒක මැච් වෙනවද? මොන විදියද යන්නේ ඔයා ඒක? හරියටම ගත්තොත් එමේ අවංක උත්තරයක් දෙන්න. මොකද මම කෙලින් කතා කරන මිනිස්සයා හොඳ නැත්නම් හොඳ නැහැ කියලා කියන්නේ. ඔයා අවංක විදිහට උත්තරයක් දෙන්න සම්පූර්ණයෙන්. හොඳයි සර්. කියලා දෙන විදිය හොඳට තේරෙනවා. ප්‍රශ්න තියෙනවද දිශාන? ඒ කියන්නේ උගන්වන විදිය වෙනස් වෙන්න ඕනද කොහොමද තත්ත්වය? නෑ හොඳටම මේ තේරෙනවා. මේ කාර එකෙන් අහපු නිසා සෑහෙන දුරට ඒක ගොඩක් තේරුණා. හරි. පුබුදු මොකද තත්ත්වය? දැන් මේ ඇත්තටම සුපිරි සර් මේ කියන්නේ මේ අර ගොඩක් ඔන්ලයින් ක්ලාස් වල දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ මට හම්බෙච්ච සුපිරිම පන්ති තමයි මේක. ඒ කියන්නේ ඒක ඇත්තටම සෙට් වෙනවා. ඒ කියන්නේ උගන්වන විදිය ඔයාට වෙනස් වෙන්න ඕන නම් වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ නෑනේ. එහෙම අවුලක් නෑනේ. අවුලක් නෑ ඇත්තටම මේක සුපිරි. හරි. ප්‍රභාත් මොකද තත්ත්වය? ඒත් එක්කම මට කියන්න පුළුවන්ද ඔයාලගේ තත්ත්වය කොහොමද කියලා කියන්නේ සෙෂන් එකේ තත්ත්වය කොහොමද ඔයාලට දැනෙන විදියට අවංක උත්තර දෙන්න බෑ මට මම සාමාන්‍යයෙන් කෙලින් කතා කරන මනුස්සයෙක් නිසා මට කෙලින් කියන්න අවුල් නම් අවුල් කියන්න වෙනස් කරන්න ඕන දෙයක් තියෙනවා වෙනස් කරන්න ඕන කියලා කියන්න තේරෙන්නේ නැහැ කියන්නේ ඕනම දෙයක් කියන්න පුළුවන් කතා කරන්න පුළුවන් නේද හොඳයි ඇත්තටම හොඳයි තේරෙන්නේ නැහැ කියන්නේ තේරෙන්නේ නැහැ කියලා කියපුවාම කියලා දෙනවනේ ජෙරල් මොකද තත්ත්වය නෑ හොඳයි මේ විදියට ෆ්‍රෙන්ඩ්ලි කරන්නේ හරි ලක්ෂාන් කියලා දෙන්නේ අපහැදිලි තත්ත්වයක් තියෙනවද මොකද ඔයාගේ කොහොමද තත්ත්වය නෑ සර් පට්ට මේ කියලා දෙන විදිහ හොඳයි ඒකෙන් පොඩ්ඩක් මතක හිටිනවා මේ විදිහට යන් ඉස්සරහට ඒක නියමයි යවිඳු මොකද තත්ත්වය හොඳයි සර් හොඳටම තේරෙනවා නෙතුල් හොඳයි සර් තේරෙනවා වෙනස් වෙන්න ඕනේ නැහැ දැන් අපි ගත්තොත් එහෙම දැන් ටීචර් ස්ටයිල් එක ඇත්තටම කිව්වොත් එහෙම අර අපි යුනිවර්සිටි එකක වගේ ඉගෙන ගත්තොත් එහෙම වෙන්නේ මොකද්ද එතනදී උගන්වන්නේ වෙන විදියකට ඇත්තම කිව්වොත් එහෙම ලෙක්චර් එනවා ඔයාලා ඉගෙන ගන්නවා ප්‍රශ්නත් නැහැ මුකුත් නැහැ ඔයාලා යනවා ඒ විදිහට වෙන්න ඕනද නැත්නම් මේ විදිහටම ඔයාලට වැඩේ කරගෙන යන එක හොඳයිද නෑ සර් මේ විදිහට කරගෙන යන එක හොඳයි හරි ප්‍රගීත් මොකද හිතන්නේ ඔව් සර් මේව හොඳයි අර අපිට තේරෙන විදිහට අර අපේ කෝණයෙන්ම බෑලා කියලා දෙන එක ඒක පට්ට හරි වෙනස් වෙන්න ඕන තැන නැහැ නේද තියනවද නෑ අවුලක් නෑ සුපිරි සංක මොකද හිතන්නේ මේක හොඳයි එක්ස්ප්ලেইন කරලා එක්සැම්පල් එක යන හින්දා ගොඩක් හොඳයි සුධීර මොකද හිතන්නේ කියලා දෙන විදිහට නම් තේරෙනවා ප්‍රශ්නයක් නෑ